සද්ද බද්ද දාන්න බෑ. ආයෙ වැඩියෙන් සද්ද දාලා තිබ්බොත් කිසිම වරෙන්තුවක් නැතුව අත්අඩංගුවට ගන්න ඔන්න දැන් පොලිසියට පුළුවන්. ඒ කියන්නේ බෞද්ධ එහෙම විහාරස්ථානවල මේ පිරිත් දාන එක නේද නවත්තන්න හදන්නේ. මීට කලින් පෙරහැරට ලොකු ප්‍රශ්නයක් ඇති කරා මේ සත්ව ආරක්ෂණ පනත යටතේ පෙරහැරට අලි ගන්න බැරි කරා. උන්න දැන් ඒ ගමන මේ සත්ව ආරක්ෂණ පනතෙන් පස්සේ මේ ශබ්ද ගැන දාන පනතෙන් මේ පන්සල් වල පිරිත් කියන එක නැත්නම් ආගමික වතාවත් කරන එක නවත්තන්නද මේ රජය හදන්නේ. මේ ගැන සෑහෙන ලොකු කසකුසුවක් තිබුණා. මොකද මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර පනත යටතේ ශබ්ද දූෂණය පාලනය කිරීම සඳහා දැඩි නව රෙගුලාසි මාලාවක් නිකුත් කරන්න පියවර කරගෙන තිබුණා. ඒක තමයි මේ ලොකු කසකුසුවට හේතුව. ඒකෙන් පස්සේ මින් ඉදිරියට ශබ්ද දූෂණය සිදු කිරීම යන වරතට වරන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් ලෙස ප්‍රකාශයට පත් කරනවා. මේකට දැඩි දඬුවම් සහ දැඩි නීති ක්‍රියාත්මක වෙන අවස්ථා ගොඩක් තියෙනවා. පළවෙනි දේ මම කියන්නම් මේ ගැන තියෙන විස්තර ටික. වාහන ഘോഷා අධික ලෙස ශබ්ද නගන නලා ෆෝන් නවීකරණය කළ සයිලන්සර් මොඩිෆයිඩ් සයිලන්සර් වගේ භාවිතයෙන්ට මකීන්ට පීඩා දෙන බස් සංගීතය මේක නම් සෑහෙන වැදගත්. බස් කමුණු මහතාගේ බොහෝ බස් රථවල අපිට දකින්න වෙනවා මගීන්ට පීඩාවක් වෙන විදිහේ මහා සංගීත ශබ්ද විකාශන යන්ත්‍ර. ඉතින් මේවා තහනම් අධික ශබ්ද නගන නලා නවීකරණය කළ සයිලන්සර් සහ මගීන්ට පීඩා දෙන විදිහේ බස් සංගීත ඔන්න තහනම්. ඉතින් එහාට එලිමහන් සාදහා සංදර්ශන මේ මිනිස්සුන්ට ගොඩක් තියෙන ප්‍රශ්නයන්නේ අල්ලපු ගෙදරින් බ්ලූටූත් ස්පීකර් එකක් ඔය ගෙනාවොත් ඉතින් කනක් ඇහෙන්න වෙන්නේ නැහැ. මේ ගැන ගොඩක් ප්‍රශ්න සමහරට ඔයාට ඇති. ඔයාට එක්ස්පීරියන්ස් උත් ඇති මේ ගැන. ඉතින් නිසි අවසරයකින් තොරව පවත්වනු ලබන එලිමහන් සංගීත සංදර්ශන ഘോഷාකාරී රාත්‍රී සාද ඔන්න පවත්වන්න බැහැ. අල්ලපු ගෙදර මිනිස්සයා අලුතෙන් ස්පීකර් එකක් ගෙනහැවලා කලපැලෙන්න සද්දට දාන් හිටියොත් ඔන්න දැන් නීති ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහාට මේ කර්මාන්ත හා ඉදිකිරීම පැත්තෙන් ගත්තොත් මහ ජනතාවට පීඩාවක් වන අයුරින් ഘോഷාකාරීව සිදු කරන කර්මාන්ත ශාලා මෙහෙයුම් සහ ඉදිකිරීම කටයුතුත් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒවා ඉස්සරහට ඒ වගේ දේවලුත් ඔන්න කරන්න බෑ. ඔයාලා ගෙවල් ළඟ තියෙනවා නම් ගොඩක් සද්ද බද්ද ඇහෙන කර්මාන්ත ශාලා මොනවා හරි කර්මාන්ත ඒවට විරුද්ධවත් දැන් ඔන්න නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ නව තීරණයට පදනම් වෙච්ච කරුණු ගැන පොඩ්ඩක් බැලුවොත් මේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට මහ ජනතාවගෙන් ලැබුණු අධික පැමිණිලි ප්‍රමාණය තමයි මේකට ප්‍රධානම හේතුව වෙන්න පුළුවන්. Facebook group සහභාගිතා කරනවා මේ විදිහට අධික ශබ්ද ගැන තියෙන Facebook groups ඇත්ත මිනිස්සුන්ට මේක අධික ഘോഷාව නිසා රෝගීන්ට වැඩිහිටියන්ට සහ පාසල් දරුවන් මුහුණ දෙන මානසික හා ශාරීරික පීඩාවන් අවම කිරීමට තමයි මේ දේ කරලා තියෙන්නේ. මොකද අපි දන්නවනේ මිනිස්සු වැඩ ඇරිලා ඇවිල්ලා හවස නිදහසේ ඉන්න වෙලාවට මහා සද්දයක් ඇහෙන්න පටන් ගත්තොත් එහෙම ඒක එපා වෙනවනේ. ඉතින් එහාට වැඩ ඇරලා එද්දි හවස එන බස් එකේ පොඩ්ඩක්වත් ආස නැති විදිහ මහා ഘോഷාකාරී සංගීතයක් අහන්න තිබ්බොත් එපා වෙනවනේ. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් දේවල් මිනිස්සු ගැන හිතලා තමයි මේ නීතිය ගහලා තියෙන්නේ. මේ ඉතින් ඉස්සරහට මේ නව නීති රෙගුලාසිය ඉදිරියේදී විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දිවයින පුරාම දැඩිව ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්. මේකෙන් පස්සේ කිසිම අධිකරණ වරෙන්තුවක් නොමැතිව නැත්නම් අධිකරණ වරෙන්තුවක් ලැබෙන තෙක් නොසිට ෂණිකව ක්‍රියාත්මක වී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට සහ අදාළ පරිසර නිලධාරීන්ට පූර්ණ බලතල හිමි වෙනවා. ඉතින් මේක ගොඩක් අය කියන විදිහට රජයෙන් පන්සල් වල පිරිත් දාන එක නවත්තන්න කරපු වැඩක්ද? එහෙම නැත්නම් මිනිස්සු ගැන හිතලා ගත්ත හොඳ පියවරක්ද? ඔයාට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යමු.